මේ තියෙන්නේ මෙහි මේ කාලේ වැඩිපුරම දකින්න තියෙන පළතුරක්. මේකට කියන්නේ කාකි කියලා මාර විදියට පැණි රහයි. මේ කාකි වර්ග දෙකක් තියෙනවා. එකක් මේ ගොඩක් ටිකක් හයියි නිකන් ඇපල් වගේ. මේ අනිත් එක නම් බිත්තර වගේ මෙහෙම ඔබපු ගමන් චොක් ගාලා එබිලම යනවා මේ කාකි අනික අඩුක් කරන්නේ මේක දැන් මේ අතර තමයි මේක අඩුක් කරන්නේ. ගොඩක් ඉදුණාම මොකද නැත්තම් මේක මේ අතර තිබ්බාම මේක ඉදුණාම මේ වැක්කිරෙනවා. ඒ කියන්නේ gediya දරා ගන්නත් බෑ gediya බර. මේ කාකි වර්ග දෙකක් තියෙනවා. මේ කාකි එක නම් අර චොක් වෙන එක, එබෙන එක මේ එච්චර මම නම් එච්චර ආස නැහැ මේ කාකි වලට. මේ දැන් සීත කාලේ මුල තමයි මේ පළතුර එන්නේ. අනිත් එක තමයි මේ කාකි වල මේ ඇට පීඩනවන. ඒ කියන්නේ ගොඩක් කලාතුරක වල ඇටයක් පීඩන්නේ. ඒ කියන්නේ මේගොල්ලන්ගේ ජනප්‍රවාද මතයක් තියෙනවා මේ කාකි වල ඇටේ අරගෙන ඒ පළපුවම ඒ ඇටවල සුදු පාට මාක් එකක් තියෙනවා. මේ එකක් ගෑරුප්පු වගේ, අනිත් එක පිහිය වගේ, අනිත් එක හැන්ද වගේ. ඒ කියන්නේ දැන් ඒගොල්ලන්ගේ ජනප්‍රවාද වල එනවා. ඒ කියන්නේ මේ ගම්වල මිනිස්සු තමයි විශ්වාස කරන්නේ ඒක. මේ ඒ ඇට ඇතුලේ ඒ කියන්නේ හැන්දක් වගේ හැඩයට තිබ්බොත් සුදු පාටට මම මේක මෙතනින් දාන්නම් මේ මාක් එක. මේ හැන්ද වගේ තිබ්බොත් ගොඩක් හිම වැටෙනවලු. හැන්ද වගේ තිබ්බොත් ඒ පැත්තට ඒ තදින්ම හිම වැටෙනවලු. ඒ කියන්නේ පිහිය වගේ තිබ්බොත් එහෙම ඒ කියන්නේ ගොඩාක් සීතලයි, නමුත් හිම වැටෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්, හුලනුත් තියනවලු. එතකොට ගෑරුප්පු වගේ තිබ්බොත් ඒ කියන්නේ ගොඩාක්ම සීතලෙන්නේ නැලු, සාමාන්‍ය විදියටලු. ඒ කියන්නේ ඒ සීත කාලේ ගෙවිලා යන්නේ. ඒ කියන්නේ මුළු ඉතාලියට නෙමෙයි ඒ ගහ තිබ්බ ඒ පළාතට. ඉතින් ඒක ජනප්‍රවාද මතයක්. ඒක හරිද නැද්ද කියලා නම් දන්නේ නැහැ. කියන්නේ ගම්වල මිනිස්සු කියන්නේ. මේ අනිත් එක දැන් මේ කාකි ගෙඩියක් මම කපලා පෙන්නන්න. ඒ දැන් මම එකක් කැපුවා. මේ මම කපපු එකේ නම් ඇටයක් නැහැ. ඒකේ නම් ඇටයක් නැහැ. මේ කාකි අනික ගොඩක් පැණි රහයි. මේ දියවැඩියා වගේ තියෙනවා නම් ඉතින් කාකි කන්න හොඳ නැහැ. මම සමහර අය නම් කාකි කැමති, සමහර අය නම් කාකි වලට අකමැති. මොකද කාකි කියන්නේ ගොඩම පැණි රහ පළතුරක්. මම නම් එච්චර කැමති නැහැ. මොකද පැණි රහ වලට මම එච්චර ආස නැති නිසා. දැන් මං ඉන්න පැත්තේ මේ වතු තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝ වතු වල වෙනම කාකි බවනවා. ඒ කියන්නේ සුපර් මාකට් වලට දාන්න වෙනම. මේ දැන් මම ඉන්නේ ඉතාලියේ උඩ. ඒ කියන්නේ ප්‍රංශ කිට්ටුවට. ඒතකොට මේවට කියන්නේ කම්පාඤ්ඤ, ඒ කියන්නේ ගම්බද. මේ මිනිස්සු ජීවත් වෙන්නේ මේ වගේ පළතුරු වවලයි ලොලු වවලා. ඒ සීත කාලෙක ඒක ඒනේවා වෙනම තියෙනවා. රස්නේ කාලේ ඒනේවා වෙනම තියෙනවා. එතකොට ඒගොල්ලෝ ජීවත් වෙන්නේ මේවා වල තමයි. ඉතින් ලංකාව වගේම තමයි, ලොකු වෙනසක් නැහැ. දැන් මේ කාලෙට මේ එන පළතුරු තමයි මේවා. දැන් රස්නේ කාලේ ඉන්නේ වෙන පළතුරු. මේ වගේ හැදුනාම පස්සේ ඒගොල්ලෝ ඉතින් දැන් වටපිටේ ඉන්න මිනිස්සුන්ට දෙනවා. දැන් මේ වගේ මේවා බකට් දෙනවා. මේ ඉතින් ලංකාවේ මිනිස්සු වගේම තමයි මේ කියන්නේ ගම්බද මිනිස්සු ජීවත් වෙන්නේ. වගා කරලා ඉතින් අර ලොකුම වෙනසක් නැහැ. ඒ වගේම තමයි. ඉතින් මිනිස්සුත් හොඳයි. අනිත් එක තමයි දැන් මේ කාකි හැදුනාට පස්සේ ඒ ගහේ කොළ ඔක්කොම ටික හැලෙනවා. මේ ගෙඩි විතරයි ඉතුරු වෙන්නේ. මේ රැට උනත් පේනවා. ඒ කියන්නේ ගහට ලයිට් දාලා වගේ මේ ගෙඩි මේ තැඹිලි පාටට ඔක්කොම පේනවා. මේ මොකද එක කොළයක්වත් නැහැ. ඔක්කොම කොළ ටික හැලෙනවා සීත කාලේ. මේ ගොඩක් සීතෙන්න කලින් මේ අනික ගෙඩි කඩා ගන්න ඕන. නැත්තම් ගෙඩි ඔක්කොම සවුත් වෙලා බිමට වැටෙනවා. කාකි වල ඇත්තටම රස කිව්වොත් හරියට නිකන් ඒක කියන්න තේරෙන්නේ නැහැ. කියන්නේ අපේ රඹුටන් කාලේ මදේ එන රස, පැණි රස වගේ තමයි මේ පොඩ්ඩක් එන්නේ වගේ. මේ කාකි කියන්නේ ඉතින් ඇත්තටම ඉතින් ගොඩක් සමහර අයට ඉතින් රස පළතුරක්, සමහර අයට නම් ඉතින් එච්චර රස නැහැ. කියන්නේ කන්න කැමති පළතුරක්.